අපි දැන් යන්නේ කඩිගම දුම්රිය ස්ථානය පාස් කරලා ගංගොඩත් පාස් කරලා දැන් යන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය පැත්තට තමයි දැන් යන්නේ. එතකොට දන්නවනේ ඉතින් කොළඹ කොටුවේ ඉඳලා මහනුවරට යද්දි හම් වෙන දිගම දුම්රිය උමන් මාර්ගය. ඒ දැන් ටනල් නම්බර් 5A තියෙන්නේ මේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්න. ඉතින් පිටිපස්සේ මගේ සහචර පාප මිත්‍රයෝ ටිකක් එනවා. ඉතින් මේ සෙට් එකත් එක තමයි යන්නේ. ඉතින් රඹුක්කඩ ඉඳලා බලනට පයින් යන ගමනේ. ඉතින් අපි ගිහින් බලමු මේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ පැත්තේ මොන වගේ අනතුරුද මේ දිට්ටාසුලුකට අඩෝ නිසා වෙලා තියෙන්නේ කියලා. ඉතින් යන්නේ අපි ගිහින් බලමු ඉස්සරහට. කෝට්ටේ දුම්රිය ස්ථානය ළඟ තියෙන ටනල් නම්බර් 5A කියන දුම්රිය උමන් මාර්ගයට කෝච්චියෙන් නෑ බොරු කියන බෙදී මගේ සාජන පාප මිත්‍රෝ ටික මට වද දෙනවා. කමන්න යන් ඉස්සරහට. ওই විදිහට අපි ඉස්සරහට යන්නේ. බලමු මොන වගේ අනතුරු වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම කියන්න ඕනේ මෙන්න මේ දුම්රිය උමන් මාර්ගය එක්ක තමයි අර හැමෝම දන්න මියන්නැල්ල ගල විදුප තැන මේ ටික තියෙන්නේ මෙන්න මේ ආසන්නේ තමයි. ඉතින් අපේ කලින් වීඩියෝ වල මේ වගේ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම බලන්න අපේ channel එකේ පරණ වීඩියෝස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මේ විස්තර ටික. මදුවයි මේක යන්නම ඕනද? මේක යන්න ඕන මල්ලි අනිවාර්යෙන්ම. ඉතින් අපි ඔය ගොඩක් ගන්න තමයි යන්නේ. මගේ අපේ උදම් පස්කල් හම්බුණා. ඒ පස්කල් මට අස්සේ එළියේදී යන ගමනක් මේකේදී කමාන්ඩ් එකකින් අපිට ලස්සන අලුත් වැඩක් කරන්න. ඉතින් කොහොම හරි පාරවල් යන්න තමයි දැස් වෙන්නේ. යාගේ ඉතින් ඉස්සරහට අපි බලමු ඒකල පොඩි දුම්රිය ස්ථානයේ මොන වගේ දේවල්ද වෙලා තියෙන්නේ කියලා නායක සිද්ධලාද මොකද අපි නිවුස් වල ගොඩක් දැක්කා ඒ වීඩියෝ වල හම් සිද්ධලාද නායකයන් සිද්ධලා තියෙනවා. ඉතින් බලමු මොනවද ඉස්සරහට වෙලා තියෙන්නේ කියලා. මේ දුම්රිය මන් වගේ ගොඩක් දුර යන්න දෙන්නේ තමයි එපා වෙන්නේ. මොකද දෙපැත්තට එන්න. හරි ගමන ඉස්සරහින් බලමු එන්න අපි දෙක. මොකුත් පේන්නේ නැත්නම් යන්නේ කොහමද? අන්න ඔය ගන්න. ඒ බින්ගවල යනකොට හූ කියන්න ඕනේ බා. අන්න හූ කියමුද? කියපයිද? උමන් මාර්ගයේ එළියට පිවිසෙන්න තමයි සූදානම් වෙන්නේ. මහන්සි සෙට් එකට මහන්සි මේ. අමන්නේ මහන්සි හැර පිස්සහාර යනවා. දැන් ඉතින් අපිට ඔන්න පේන මානේ තියෙන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. ඔන්න ඉතින් අර පැත්තෙන් පේන්නේ දුම්රිය මේ උමන් මගේ අවසාන කෙළවර රඹුක්කන පැත්තේ ඉඳන් එද්දි බලුද අපි ඉස්සරහට ගිහිල්ලා මොන වගේද ඉස්සරහා පාර කියලා. චුටි දියල්ලක් කියලා ලොකෝ. දියල්ලන්නේ. ඔව් ලොකු දියල්ලක් පේනවා. අර පේනවද ලොකු දියල්ල. දැක්ක ලොකු දියල්ල. ඈත පේනවා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. ඉතින් මම කුරිරු සතුටක් දැනෙන්නේ ළඟට එද්දි. මොකද තවත් එක් දුම්රිය ස්ථානයක් මම හිතන්නේ ඉහළ කෝට්ටෙන් පස්සේ බලනනේ. ඔව් මාගේලට පොඩි ස්ටේෂන් එකක් තියෙනවා. මාගේලෙන් පස්සේ බලන. ඉතින් අපි අවසාන අදිරිය වගේ ඉන්නේ. ඒ තව ගොඩක් යන්න තියෙනවා. හරි යන් ඉතින් ඉස්සරහට. ඉතින් ගයිස් රඹුක්කනේ ඉඳන් දැන් ඉහළ කෝට්ටේට ඇවිල්ලා අපේ සෙට් එකට හොඳටම බඩගිනි. මට මුන් ටික බයිනවා එක්කන් ආව කණ්ඩවත් දෙන්නේ නැහැ කියලා. ඉතින් ගයිස් අපි දැන් යන්නේ ඔයාලා දන්නවනේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ළඟ කඩයක් තියෙනවා කියලා. ඉතින් අපි නෙච්චර මල්ලි ඔය යවන්න යන්නේ කඩේට අපිට කන්න ඕන අරන් එන්න. ඉතින් එයා තමයි අපේ සෙට් එකේ කඩේ යන එකන. හැම දෙයකම අපිට කඩේ යන්නේ මෙයා තමයි. ඉතින් නෙච්චර මල්ලි යවන්න යන්නේ කඩේ ගිහින් අපිට කන්න ඕන අරන්. ඉතින් මලින කන්න ඕන අරගෙනවා කියලා යන්නකො. අන්න අපේ කඩේ යන බොයිස් වඩ බලා ගන්න පුළුවන්. මෙයා තමයි අපේ කඩේ යන නෙච්චර කඩේ යන මල්ලි. කඩේ යන මල්ලි. බලපි ස්ටේෂන් එකේ ඉඳගෙන ඉන්න. ඔයාගෙන් එන්න ඔතනින් පල්ලට බහින්න දෙන්නේ. ඔන්න ඉතින් අපේ කඩේ යන මල්ලි බීම බෝතලයක් අරන් එනවා. තව මොනවද තියෙන්නේ? මල්ලක් මරන් එනවා. මල්ලි පොඩ බලන්න මේක දිහා. ඒක අපේ කඩේ යන මල්ලි. ඉතින් එන්න මෙන්න මුණ්ඩිය කන්න ගෙනකම් බලාගෙන ඉන්නවා. මේ අපි පස්සේ ගමු. අපි දැන් යන් කෙලින්ම ස්ටේෂන් එකට පොඩ පාස් කරලා ඉස්සරහට යන් ඉතින්. මේ වාල්ට පේන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. ඉතින් මේ දවස්වල දුම්රිය ගමනාගමනයක් සිද්ධ වෙන්නේ නැති හින්දා පාළුවට ගිහිල්ලා තියෙන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයක තමයි ඔයාලට මෙහෙට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. විදයි යන්නේ මාකෙහෙල් වල පැත්තට. ඉතින් ගිහින් බලමු වෙන්න අපිත් එක්ක. මේ ඉන්නේ හිතුමතේ ටීම් එක. ඔන්න ඉතින් ගයිස් අපේ සෙට් එක බඩගින්න නිවා ගන්න යන්නේ. තවත් ඉතින් එහෙම් පිළිම ඇවිදින්න යන්න තියෙනවා. බලමු ඉතින්. හොඳට ගන්න. මේ කඩේ ගිය මල්ලි කරනවා. ඔව් අර මල්ලි ෆොටෝ ගන්න. මේ ආපෙලේ නම් ෆොටෝ ගහලා මල්ලි දැන් අර පින්න අපේ කඩේ යන මල්ලි. ඉතින් යන් ඉස්සරහට
මහන්සි තමා කමන්න අපි ඉස්සරහට එන්න අපි සෙට් එක යන් ඉස්සරහට ඔය අට්ටි වත්තුසමු ඕ අනේ නියම අයියලා ගිරිය ඉතින් ගයිස් ඔයාලට මේ පේන්නේ ඉහළකෝටි දුම්රිය ස්ථානයේ පාස් කරලා මහනුවර පැත්තට එද්දි සිදු වෙලා තියෙන පළවෙනි දුම්රිය මාර්ගයේ සිදු වෙන හානිය. ඉතින් ඉහළින් ආපු කන්ද නායකයින් තමයි මේ දරුණු හානිය වෙලා තියෙන්නේ. ඉතින් පේන විදිහට දුම්රිය මාර්ගයට නම් දරුණු හානියක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුම්රිය මාර්ගයෙන් පහළ තියෙන නිවාසවලටත් හානිය වෙලා තියෙනවා. මොකද මේ නාය මීටර් 100ක 150ක් විතර පහළට ඇදී කියලා තියෙන දර්ශන කොට බලා ගන්න පුළුවන්. ඉතින් පහළටම මේ නාය ඇදීගෙන ගිහින් තියෙනවා. දුම්රිය මාර්ගයට නම් දැඩි ලෙස හානි සිදුවලා තියෙන වගක් තමයි මේ නාය යෑමෙන් පෙනෙන්නේ. ඉහළ කන්දෙන් තමයි මේ නාය ආරම්භ වෙලා පහළට ඇදීගෙන ආවිලා තියෙන්නේ. මීටර් 100ක් 150ක් පහළටම නාය ඇදීගෙන ගිහින් තියෙන ආකාරය තමයි මේ. ඉස් ඔයාලට පහළෙන් බලා ගන්න පුළුවන් නාය ඇදී ගිය ආකාරය. දැන් මම ඉන්නේ මේ රේල් පාර උඩ. අන්න අර ඉහළින් තමයි නාය ඇවිල්ලා තියෙන්නේ. ඉහළ උඩ ඉඳන්ම තමයි නාය අර විදියට පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහා පැත්තට යන එක දැන් අමාරු වැඩ. මඩ තාම එරෙනවා. කම නැති අපි ගිහින් බලමු. මගේ සෙට් එක යන් ඉතින්. කකුල් පස්සේ හොද ගමු. මම පිටිපස්සෙන් එන්න. අයම නඩේ ගුරා. යන් ඉතින්. ඔව් කට්ටිය නික්මන්න. තවත් අවදානම් තත්ත්වය තමයි තියෙන්නේ මේ ස්ථානයේ. අවදානම් මාර්ගයේ අවදානම් ගමනක් යන්නේ. ඉතින් ගයිස් තාමත් මේ නාය මැදින් පුංචි වතුර පාලක් ගලාගෙන යනවා. ඉතින් අර පැත්ත පහළ වලට පේනවා ගෙවල් කිහිපයක්ම මේ නායම් නිසා හානි වෙලා තියෙනවා. දුම්රිය මාර්ගයට විතරක් නෙවෙයි අර ගෙවල් වලට මේ නායම් නිසා හානි වෙලා තියෙනවා. අපේ අම්මා හොර බලනවා වේ උඩ ඉඳන්ම නාය ඇවිල්ලා තින්නේ. මම හිතන්නේ මේ රේල් පාරේ තිබ්බ ලොකුම නාය වෙන්න ඇති. මීටර් 50ක් විතර රේල් පාර කැඩලා මම හිතන්නේ මීටර් 50ක් විතර රේල් පාර වතුර ගහලා මේ පස්සේ වෙట్లా තියෙනවා. ඈ අර ඉහළකෝටි ස්ටේෂන් එකේ යන පාරත් එක්ක කොහොමද? ඔය ඉහළකෝටි ස්ටේෂන් එකේ යන පාර ප්‍රධානම කියන්නේ මානල පාරේ ඉඳන් යන පාර ඒකත් විනාශ වෙලා. මේ වගේ හානියක් නම් ලංකාවේ වෙන්න හොඳ නෑ. අම්මෝ. ඉතින් ඔය විදිහට තමයි ඉහළකෝටි දුම්රිය ස්ථානේ පාස් කරලා ඉද්දි මේ නායයම ඔබට පේන්නේ. ඔබට ඉහළින් පේනවා අලගල්ල කඳු වැටිය. ඉතින් අලගල්ල කඳු වැටිය පාමුල තමයි මේ කේදනී නායයම වෙලා තියෙන්නේ. ඉතින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස ලොකු හානියක් වෙලා තියෙනවා. මේ එකක් විතරයි මේ වගේ තව හානි ගොඩක් වෙලා තියෙනවා. ඒ අපි නමුක්කේ ඉඳන් එද්දි ඔයාලා දකින්න ඇති නියතගල ඒත් එකම කඩිගමුව ඒ වගේ තැන්වල නායම් සිද්ධ වෙලා තියෙනවා. මේ එක නායමක් විතරයි මේ ඉහළකෝට්ටේ සිද්ධ වෙච්ච දරුණු නායම. අපි ඉස්සරහට ගිහින් බලමු බලන්න මාගේලවල පැත්තේ මොන වගේ දේවල් වෙලා තියෙන්නේ කියලා බලමු ඉතින්. හරි ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ මාගේලවල උපදුම්රිය නැවතුම්බල ගාවට. ඉතින් මෙතනින් පස්සේ තමයි අපිට බලන්න හම්බෙන්නේ. දැන් ඉතින් කිලෝමීටර් 12ක් විතර මම දැන් පයින් ඇවිල්ලා තියෙනවා නමුක්කේ ඉඳන්. කමන්නේ ඉතින් මහන්සිනේ වැදගත් වෙන්නේ. කොහොම හරි ගමන යන්න ඕනේ. ඉතින් හිතුමත් අපි කියන්නේ කොහොම හරි මේ අභියෝගය ජයග්‍රහණය කරනවාමයි. ඉතින් අපි යන් බලන්න දක්වා මොනවා ගන්න තුරු දෙලා තියෙන කියලා. එන්න ඉතින් අපි මේ ගමන යනවාමයි. එන්න. හිතුමත් යා. ඉතින් මේ මාර්ගයවල උපදුම්රිය ස්ථානේ පාස් කරලා එද්දිම පහළට ලොකු නායකගේ ස්ථානයක් තියෙනවා. ඉතින් මේකත් දුම්රිය මාර්ගයට ලොකු බලපෑමක් වෙයි කියලා හිතනවා. මොකද පහදින් පාලකයෙකුත් තියෙනවා. මේක මොකද මේ දුම්රියක් යද්දි දුම්රිය මාර්ගයට ලොකු බලපෑමක් වෙයි කියලා හිතනවා. මොකද දුම්රිය මාර්ගය ආසන්නයේම තමයි පහළට මේ නායයම වෙලා තියෙන්නේ. දුම්රිය මාර්ගයෙන් මීටර් 2ක් විතර පහළට තමයි මේ නායයම වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නෙත් මම මේ පල්ලෙත් නාය ගිහලා තියෙන්නේ. ඉතින් මේකත් එක් විපතක් කේදෙනී අනතුරක්. තව ඉස්සරහට යන් ඉතින් මම හිතන්නේ දුම්රිය මාර්ගයට නම්
දැඩි බලපෑම් වෙලා තියෙන ඔබට පේනවා ඇති රඹුක්කන ඉඳන් මේ ටික එද්දි බලපෑම් කිහිපයක්ම දුම්රිය මාර්ගයට වෙලා තිබ්බා. මං හිතන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට රජයට දැඩි වේදමක් දරන්න වෙන අනතුරු ටිකක් තමයි මේ දුම්රිය මාර්ගය වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට තව මොන වගේ දේවල් වෙලා තියෙන්නේ කියලා. ඔය නිවුස් වලට එහෙම දකින්න ඇති ගොඩක් දේවල් වෙලා තියෙනවා. අපි බලමු ඒක ඇත්තමද මොනවද ඒ වගේ තියෙන්නේ කියලා. කොයි වගේ විදිහටද අනතුරු වෙලා තියෙන්නේ කියලා. අපි බලමු ඉස්සරහට. එන්න අපිත් එක්ක. ඉතින් ගයිස් දැන් මං ඉන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ටනල් නම්බර් 6 ගාව. ඉතින් මෙතනත් ඉහලින් පොඩි නායෑමක් සිද්ධ වෙලා තියෙන ආකාරය ඔබට පේනවා. ටනල් නම්බර් 6 වලට උඩින් 6 වෙනි දුම්රිය උමකට ඉහලින් පුංචි නායෑමක් මේ වෙනකොට ඒ ස්ථානයේ නම් පස් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන් සේවකයන් විසින් ඉවත් කර තිබෙනවා. අපි ඔබට ඉහලින් බලා ගන්න පුළුවන් ඒ පුංචි නායෑම සිද්ධ වෙච්ච ස්ථානය. ඉතින් අපි ටනල් නම්බර් 6 මැදින් යන්නේ බලන පැත්තට. ඉතින් ගයිස් පිටිපස්සෙන් තියෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ටනල් නම්බර් 7 හත්වෙනි දුම්රිය උමන් මාර්ගය තමයි මේ විදිහට පේන්නේ පොඩි දුම්රිය උමන් මාර්ගය. ඉතින් මේකත් පාස් කරලා අපි යන්න ඕනේ බලනට. එන්න අපිත් එක්ක. ඉතින් ගයිස් ඈත පේනවා නේද නායකගේ ස්ථානය. මතකද? අපි වීඩියෝ එකේ තිබ්බා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන ආසනයේ නායෑම. ඉතින් අන්නේ නායෑම තමයි ඔයාලට ඈත පේන්නේ. ඉතින් මේ නායෑම පහු කරලා මේ වටේ යූ හැඩේ ආකාරයෙන් තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔය දැන් කිලෝමීටර් 1.5 දෙකක් විතර යූ හැඩේ ආකාරයෙන් තියෙන රේල් පාර දිගේ මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ටිකයි මං හිතන්නේ බල්ල දුම්රිය ස්ථානයට. ඉතින් අපි ගිහින් බලමු අර නායෑම අර හිටිනවා නේ ඈතින්. අලගල්ල පේනවා. චෛත්‍යරම් පේන්නේ නැහැ. මීදුම් බාලා තියෙන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට. ඉතින් ගයිස් දැන් මං ඉන්නේ දුම්රිය මාර්ගයට මේ ආපදා නිසා හානි වෙච්ච තවත් ස්ථානයක් ළඟ. ඉහළ බලමු. ඉතින් ඔබට ඉහළ පේනවා ලොකු පර්වතයක් ආසන්න තියෙන පස් කණ්ඩියක්. පර්වත කෑලිත් එක්ක කැබලිත් එක්ක තමයි දුම්රිය මාර්ගයට කඩාගෙන වෙලා තියෙන්නේ. මේ නිසා දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි වලටත් හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දුම්රිය පීලි ඇද වෙලා බරපතල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මාර්ගය කවදා යථාර්ථයට පත් වෙයිද? කොළඹ රඹුක්කන ඉඳලා මහනුවරට එහෙම නැත්නම් බදුල්ලට කවදා දුම්රියක් ගමන් කරයිද කියලා නම් මේ ඛේදනීය විපත් දැකීදී සිද්ධ අපිට හිතෙනවා. ඉතින් ඇත්තටම මාර දුකක් දැනෙන දුම්රිය මාර්ගයට මේ වගේ හානියක් සිද්ධ වෙලා තියද්දි අපේ ලංකාවේ බොහෝ දෙනෙක්ට සේවය සැපයපු දුම්රිය මාර්ගයේ ප්‍රවාහන සේවයකට මේ වගේ හානියක් සිද්ධ වෙද්දී නම් ඇත්තටම හදවත දැනෙන්නේ මාරම දුකක්. ඉතින් අපි බලමු ඉස්සරහට බලන පැත්තේ මොනවද වෙලා තියෙන්නේ කියලා. යන් ඉස්සරහට. ඉතින් අපි දැන් යන්නේ දුම්රිය මාර්ගයට තවත් බරපතලම හානියක් වෙච්ච තැනකට. දුම්රිය මාර්ගයේ බරපතලම ගිලා බැහිමක් වෙච්ච තැනකට තමයි යන්නේ. ඔබට එන්න ළඟට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. හරියට දුම්රිය මාර්ගය එල්ලෙන වැල් පාලමක් බවට පත් වෙලා තියෙනවා මේ හරියේදී. මේ ආපදා තත්ත්වය නිසා. ඉතින් ඇත්තටම හරිම ඛේදනීයයි මේවා දකිද්දි. දුම්රිය මාර්ගයේ මේ ආකාරයට තමයි ගිලා බහැලා තියෙන්නේ. ඉතින් මේවා යථා තත්ත්වයට පත් කරන්න කොතරම් වෙහෙසක් අපේ දුම්රිය සේවකයන්ට ඉංජිනේරුවන්ට ගන්න සිද්ධ වෙයිද? මේ ඔබට පේන්නේ ඒ ආකාරයෙන් දුම්රිය මාර්ගය ගිලා බැස ඇති ආකාරය. ඉතින් ඔබට පේනවා මේ දුම්රිය මාර්ගය අඩි කිහිපයක් පහළට ගිලා බහැලා තියෙනවා මේ විදිහට. ඉතින් හරියට වැල් පාලමක් වගේ තමයි මේ තියෙන්නේ. මං හිතන්නේ අර පහළ සිදුවලා තියෙන නායෑම බලපෑමක් වෙන්න ඇති. පහළ කෙටි නායෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉහළිනුත් නායෑමක් සිද්ධ වෙලා තියෙනවා. මේ නායෑම වල බලපෑම නිසා වෙන්න ඇති මේ විදිහට දුම්රිය මාර්ගය ගිලා බහැලා තියෙන්නේ. ඉතින් මේවා යථාර්ථයට පත් කරන්න ඇත්තටම කොච්චර කාලයක් යයිද? හරියට එල්ලෙන වැල් පාලමක් වගේ තමයි දුම්රිය මාර්ගයට වෙලා තියෙන්නේ. හරිම සෝචනීයයි. ඉතින් බලන්න මේ පාලමේ හැටි. දුම්රිය මාර්ගයේ හැටි. හරි ගයිස් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ ඉඳන් එද්දි හම්බෙන 8 වෙනි දුම්රිය උමන් මාර්ගය ගාවට. දැන් අපි කිලෝමීටර් 13ක් විතර පයින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලමු මේ දුම්රිය උමන් මාර්ගයේ පාස් කරලා ඉස්සරහට යන්න ඕනේ බලන දුම්රිය ස්ථානයේ ගාවට. යන් එන්න මහන්සි මොන කරන්නද? යන් ඉතින් අපි තවත් මං හිතන්නේ පොඩි දුරක් යන්න තියෙන්නේ. බලන දුම්රිය ස්ථානයේ ආසන්නයේම දැන් ඇවිල්ලා ඉන්නේ. හරියට බැලුවොත් රඹුක්කන ඉඳලා කිලෝමීටර් 13ක් විතර අපි මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා. 13ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. කමන්නේ අපි සෙට් එකත් එක්ක ඉඳලා මහන්සි නැති ඉඳලා ඉස්සරහට එන්නේ චුට්ටක් ඇති. කමන්නේ යන් ඉස්සරහට බලන දුම්රිය ස්ථානයේ පැත්තට. ඉතින් ගයිස් ඔයාලට ඈත පේන්නේ අපේ යාළුවෝ ටික හති දාගෙන එනවා එන අමාරුවේ. මම හිතන්නේ කිලෝමීටර් 2-3ක් එක දිගට නොනවත්වම මේ ඇවිදන් එන ගමනක ඉන්නේ. හති දාගෙන මේ පැත්තට එනවා.
ඉතින් මටත් හදි නොකියවට ඉතින් අපි ඉක්මනින් ආවා. ඉතින් මොකද දැන් වෙලාව 5:30යි. මේ වීඩියෝ එක කරද්දි වෙලාව 5:30යි. උදේ ආපු ගමන දැන් ඉතින් පැය ගාණක් ගතලා පැය 6ක් 7ක් ගත වෙලා අවසන් අදිරේ තියෙන්නේ. යන් ඉතින් ඉස්සරහට ටනල් නම්බර් 8 පාස් කළා තමයි මේ යන්නේ. යන් ඉතින් ඔහොම ඉස්සරහට ගයිස් මට ඉස්සරහට නම් පේනවා තවත් නායක ස්ථානයක් මේ දුම්රිය උමන් මාර්ග ආසන්නයේ. බලමු මේ නායකයා මොකද්ද කියලා. පුංචි නායකයා සිද්ධ වෙලා තියෙනවා. යන් ඉස්සරහට ඉතින් ගයිස් දැන් ඉන්නේ ටනල් නම්බර් 8 දුම්රිය උමන් මාර්ගයේ එක් කෙළවරක. ඉතින් මේ උමන් මාර්ගයට ඉහළින් පස් කණ්ඩයක් කඩා වැටලා මාර්ගය අවහිර වෙලා තියෙනවා. නමුත් අපි මේ ගමන එනකොට දුම්රිය සේවකයන් විසින් එහි කොටසක් පස් ඉවත් කරලා තිබෙනවා. ඒක තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අර ඉහළින් ආව පස් කණ්ඩිය තමයි පහළට නායකයින් තියෙන්නේ. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. උමන් මගේ එක් කොට කෙළවරේ තමයි මේ පස් කණ්ඩිය මේ විදිහට නායක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඉස්සරහට තව ටික දුරයි බලන දුම්රිය ස්ථානයට. ඉතින් මේ ඉන්නේ බලන දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගයේ තැනක. ඉතින් මෙතනත් ලොකු නායෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඉහළින් පස් කන්දිය බරපතල විදිහට දුම්රිය මාර්ගයට ඇවිල්ලා තියෙනවා. ඒකිනුත් කොටසක් මේ වෙද්දි දුම්රිය සේවකයන් විසින් ඉවත් කරලා තියෙනවා. ඉතින් තවත් සුළු ප්‍රමාණයක් තියෙනවා ඉවත් කරන්නට දුම්රිය මාර්ගය තත්ත්වයට පත් කරන්නට. ඉහළ ඉඳන් විශාල පස් කන්දියක් තමයි මේ දුම්රිය මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙද්දි ඒකෙන් කොටසක් ඉවත් කරලා තියෙනවා. ඉතින් අපි ඔහොම ඉස්සරහට යන් තවත් ස්ථාන කිහිපයකම මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා බලන දුම්රිය ස්ථානයේ දක්වා. යන් ඉතින් ඉස්සරහට එන්න. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ තවත් නායෑමක් සිද්ධ වෙච්ච ස්ථානයක්. ඉහළ තිබ්බ විශාල ගහක් දුම්රිය මාර්ගයට මේ විදිහට තමයි කඩාගෙන වැටලා තියෙන්නේ. පස් කණ්ඩිත් සමග තමයි ගහ මේ විදිහට දුම්රිය මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගයිස් දැන් නම් දුම්රිය ස්ථානයට ළඟයි. මොකද ඔයාලට ඈත පේනවා දුම්රිය සංඥා කුළුණු. ඉතින් හිතනවා දුම්රිය ස්ථානයට ළඟයි කියලා. ඔහොම යන් ඉතින් මට මහන්සි කවන්නේ. මං හිතන්නේ මුන් ටික මට බැන එන්නේ. ඉහළ කොටුව දින එක තැනකවත් නැවතුන්නේ නැහැ. ඔව්. අතන කිලෝමීටර් 4ක් මං හිතන්නේ 80 කෑව එතන ඉඳන් කිලෝමීටර් කීයක් තිබ්බද? එතන කිලෝමීටර් 6ක් විතර අම්මු. කිලෝමීටර් 6ක් විතර නොනැවතී දාවන යේ. ඉතින් හිතුමතේ කියන්නේ ඒක තමයි. ඉතින් අපි ඔයාලා වෙනුවෙන් මේ වගේ වීඩියෝ ගන්න මාර කට්ටක් ගන්න. ඉතින් ආරාධනා කරනවා ඔයාලට අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න. ඉතින් අපි සූදානම් මේ වගේ අභියෝගාත්මක වට්ටිකුත් ඉස්සරහට අභියෝගාත්මක වීඩියෝ රසක් ඔයාලට අරගෙන එන්න හිතුමතේ අපි. ඒ හින්දා subscribe කරලා තියන්න. ඔයාලගේ යාළුවන්ටත් කියන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. ඉතින් guys දැන් නම් හිතන මාර සතුටක් එන්නේ. මොකද අන්න ඈත බලන දුම්රිය ස්ථානය පේන මානේ තමයි දැන් ඉන්නේ. ඉතින් අපි අභියෝගයේ ජයග්‍රහණ කරලා ලං වෙලා තියෙන්නේ. ওই දුම්රිය ස්ථානේ පාස් කරලා ටික දුරක් විතර අපිට තව යන්න තියෙන්නේ. ලොකු අනතුරක් සිද්ධ වෙච්ච තැනකට. ඉතින් අපි එතෙන්ටත් කොහොම හරි යන් රෑ වෙන්න තව පොඩි පැයක් විතර පොඩි ප්‍රමාණයක් තියෙන. දැන් නමත් 5:45යි. කමන්න යන් ඉස්සරහට දැන් නම් ඉන්නේ බලන දුම්රිය ස්ථානය පේන මානයේ එන්න ඉතින් යන්න. මට බැන්න හරි කමන්නේ එන මගේ යාළුවන්ට මාගේ හෘදයාංග උපහාරය. එන්න යන්න. ඉතින් ගයිස් ඔන්න අපි දැන් බලන දුම්රිය ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් එහාට තව ටික දුරයි මම හිතන්නේ. යන් ඉස්සරහට බලමු මොන වගේ දේවල්ද වෙලා තියෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ බලන දුම්රිය ස්ථානයේ. රේල් පාර වහන්න යනවා. රමුක්කනේ දැන් එන්නේ. ඉදිරියටම යනවා. හරි. ඉතින් අපි දැන් ඉන්නේ අර පේන්නේ බලන දුම්රිය ස්ථානය ළඟ. ඉතින් රඹුක්කනේ දැන් කිලෝමීටර් 13ක් 14ක් විතර ඇවිල්ලා ඉන්නේ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, නැත්නම් ඒ විශ්වාස කරන්න බලන දුම්රිය ස්ථානයේ ගාව හිටපු ගමේ මිනිස්සු කිව්වේ බලන දුම්රිය ස්ථානයේ අපිට ගමේ මිනිස්සු කිව්වේ උඹලට පිස්සුද කියලා. මොකද අපි කිලෝමීටර් 13ක් පයින් ආවා. මිනිස්සු අපිට කිව්වා උඹලට පිස්සුද කියලා. හැබැයි අපි අපේ ගම නතර කරන්නේ මෙතනින් එහාටත් ඉස්සරහට ගිහින් තමයි එන්නේ. මුණ්ඩි ඉන්නගෙන ඉතින් බය නැහැ. ඉස්සරහට යන්න ඕනේ. බලමු ඉතින් මෙතනින් එහාට තමයි දුම්රිය මගේ ලොකුම හානි වෙලා තියෙන්නේ. එන්න හිතුවාදී අපිත් එක්ක අභියෝග නම් ඉතින් අනිවාර්යයෙන් අපිට අදාළම නැත. අභියෝග වලට අභියෝගයක් හිතුවත් අපේ සෙට් එක ජය වේවා. යන් ඉස්සරහට. ඉතින් ගයිස් දැන් මං ඉන්නේ
බලන්න දුම්රිය ස්ථානය පාස් කරපු ගමම්ම හම්බෙන ලොකුම ලොකු දුම්රිය මාර්ගයේ හානිය ළඟ. ඔබට පේනවා ඇති දුම්රිය මාර්ගය දැඩි ලෙස ගිලා බහලා යට නාය ගිහිල්ලා දුම්රිය මාර්ගය හරියට එල්ලෙන වැල් පාලමක් වගේ මන්දිරු දෙකම එල්ලෙන වැල් පාලමක් වගේ තමයි වෙලා තියෙන්නේ. බලන්න දැඩි හානියක් වෙලා තියෙන්නේ. හිතන්නකෝ ඉතින් මේ දුම්රිය මග හදන්න කොච්චර කාලයක් යයිද. ඉතින් දැඩි අභියෝගයක් තමයි දැන් මෙතනින් එහාටත් අපි යන්න ඕනේ. මොකද අපි එහා පැත්තේ බලන්න දැන් ගොඩක් තියෙනවා. මෙතනින් එහාටත් අපි යන්න ඕනේ. ඉතින් අපි ගිහින් බලමු මොකක්ද අර පැත්තට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක පොඩි මොකක්ද ඒකට කියන්නේ මට තේරෙන්නේ නැහැ. පොඩි අභියෝගයක් ඉතින් මෙතනින් එහාට යනවා කියන එක. ඉතින් මගේ උන් ටික ඉන්න හින්දා බයක් නැහැ. යන්නේ එහා පැත්තට. බයේ බෑ. පල්ලේ තියෙන හෙල නිකන් අර හෙල ගැඹුරුයි. බිම නොබලන් කියවට බිම බැල වෙනවා. අර නිකන් මට මේ නෑ මුකුත් ඕනේ නෑ සුළු දිය නෑ මුකුත් කියන්නේ නෑ මම එහා පැත්තට කොහොම හරි යනවා. අභියෝග වලට බය නෑ හිතුමත් අපි මම කොහොම හරි එහා පැත්තට යනවා. මේ උඹලා පරිස්සමෙන් මේ පැත්තට එනවනම් මම එහා පැත්තට යනවා බය වෙන්න එපා. ගයිස් මෙහෙම මතක් වෙන ෆොටෝ එකක් ගන්න මගේ. මම මතක් වෙන ෆොටෝ එකක් ගන්න. මොකද මේක අභියෝගයක් වෙන කවුරුත් නෑ කරන්නේ නෑ. මේ රේල් පාර හෙල්ලෙනවා. මේ රේල් පාර හෙල්ලන්නේ හරියට වැල් පාලම වගේ. ගැහුවද? ගාන්නක එක. මේ ඉන්නේ හෙල්ලෑ වැල් පාලමක. මේකේ කෝච්චියක් ගියත් කොහොමද කියලා හිතනවනේ. අම්බෝ. ඇත්තටම මං හිතන්නේ අපේ මගෙන් පිස්සු දැව්වේ ඇත්තටම වෙන්න ඇති. මට පිස්සු. ඔන්න ගයිස් මම ආවා. මේ අවසන් අදියරේ ඉන්නේ. ඔන්න මං ආවා. යේ මම ආවා. මම එන්න වලතෙන්ඩ. වල මේකෙන්න. ඉතින් ගයිස් ඔයාලට ඔය විදිහට පේන්නේ යට නායකීය පොට් එක. ඉතින් ඔය යට සිද්ධ වෙච්ච නාය යාම හින්දා තමයි මේ විදිහට රේල් පාරට එල්ලෙන ආකාර රේල් පාරට පිහිටන්න උනේ. ඉතින් හරියට වැල් පාලම වගේ දැන් ඔබට හිතනවා නේද මේ ලොකු ඒ කියන්නේ ඔබට තේරෙන්නේ නැති නේද මේක වැල් පාලමක් කිව්වේ ඇයි කියලා. මේ යටින් සිද්ධ වෙච්ච නාය යාම නිසා තමයි මේ විදිහට රේල් පාර එල්ලිලා තියෙන්නේ. ඉතින් හරියට හිතුව අපි ආවෙන් යන අභියෝගාත්මක ගමනක් මොනවා වුණත් අභියෝගාත්මක ගමනක් ආවේ. මන්නම් කියන්නේ මේ වගේ අනතුරු මේ ලංකාවේ වෙන්න නම් ඕනේ නැහැ. බලන්න අපේ රජයට කොච්චර පාඩුවක්ද මේ වෙන්නේ කියලා. ඒ වගේම කී දෙනෙක් ගමනාගමන පහසුකම නැති වෙනවද මේ වගේ සිද්ධි නිසා. ඉතින් මේවා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න උවමනා වුණත් මේ තියෙන ඡේදනීය තත්ත්වයත් එක්ක යථා තත්ත්වයට පත් කරන්න නම් තවත් කොතරම් කාලයක් ඇයිද කියලා හිතනවා. මොකක් හිතන්න. ඇයි සබහාදම මේ තරම් දරුණු කියලා. අපි යන් ඉතින් ඉස්සරහට නැවතෙන්න බෑ. තව ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහත් මේ වගේ තැන් තියෙනවා කියලා තමයි ගම්මු නම් අපිට කිව්වේ. යන් ඉතින් ඉස්සරහට එන ගයිස් ඔබට පේනවා ඇති අර එහා පැත්තේ රේල් පාර ගිලා බහැලා අර කලින් ගියෝ වගේ වැල් පාලම බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් යන්නේ මේ පැත්තට තමයි යන්නේ. ඉතින් මෙහෙන් මේ පල්ලේ සිද්ධ වෙච්ච නායම්මන් නිසා මේ පැත්තේ ගිලා බහැලා තියෙන්නේ. මම හිතන්නේ නායම ආරාමයෙන් මෙතන වෙන්න ඇති ඒකයි. එතන අවදානම්ද යන් ඉස්සරහට බලමු. පඩ සිරි වෙනවා. මේක නම් මේ ඔයාලා දෙන්න බලන්න යන්න පුළුවන්. පල්ලේ තාම ගිලා බහැලා තියෙන්නේ බා. අඩෝ මේවා හදන්න තව කොච්චර කාලයක් යයිද? මම හිතන්නේ මේ දුම්රිය ඉතිහාසයේ සිද්ධ වෙච්ච බරපතලම හානියනේ. නේ ලංකාවේ දුම්රිය මාර්ග වලට සිද්ධ වෙච්ච බරපතලම හානිය වෙච්ච අවුරුද්ද මේ 2025 කියන්නේ. වැටෙන්නේ නැතුව පරිස්සමට එන්න මගේ දෙයියෝ. තව චුට්ටයි. අපි අන්තිම කොටසට මේ යන්නේ. මෙතනක් තියෙන්නේ නාය යාම නිසා දුම්රිය මාර්ගයට වෙච්ච බරපතල හානියක්. දුම්රිය මාර්ගය ඇද වෙලා පැත්තක් ඉස්සිලා ලොකු හානියක් වෙලා තියෙනවා මෙතන. ගිලා බැස්මකට වඩා මේක දුම්රිය මාර්ගය ඉහළ නැගීමක් වගේ මට හිතෙනවා. මොකද යටින් පස්කන්ඩිය නාය උඩින් පස්කන්ඩේ නාය ගිහිල්ලා දුම්රිය මාර්ගය අඩි කිහිපයක් ඉහළට ඉස්සිලා තමයි මේකේ තියෙන්නේ. බලමු තා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා දුම්රිය මාර්ගයට මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. දුම්රිය මාර්ගයට නම් බහැලා තියෙන්නේ මේ ආර පැත්තනේ යන්න බෑ.
ඉතින් මේ පැත්තෙන් දුම්රිය මාර්ගය කැඩිලාම ගිහිලා තියෙනවා. ඔබට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉක්මනින් එන්න මේ පැත්තට. මේ වලට පේන්නේ දුම්රිය මාර්ගය කැඩලා තියෙන ආකාරය. එන්න මේ පැත්තට ඉක්මන එන්න. දුම්රිය මාර්ගය කඩාගෙන ගිහින් තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන්. දැන් ඉතින් පැය කිහිපයක ගමනාන්තේ තමයි මේ ඉන්නේ. දුම්රිය මාර්ගය මේ විදිහට කඩාගෙනම ගිහින් තියෙනවා. විනාශ වෙලාම දුම්රිය මාර්ගය මේ විදිහට තමයි ගිහින් තියෙන්නේ. ඔබට ඒක තමයි බලා ගන්න පුළුවන්. මේ මෙතන හරියට දුම්රිය මාර්ගය ඉවර වෙලා. තවත් එහා පැත්තට අනතුරු ගොඩක් තියෙනවා. දුම්රිය මාර්ගයේ සිද්ධ වෙච්ච හානි. මේ ඉන්නේ තවත් එක් හානියක් වෙච්ච තැන. මෙතන බරපතල විදිහටම දුම්රිය මාර්ගයට හානිලා තියෙනවා. අර පැත්ත අර සයිඩ් එක මේ සයිඩ් එක ගන්නම දෙයක් නැහැ දුම්රිය මාර්ගේ. මේකත් ඉහළින් ආපු නායම් නිසා තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. බරපතල දැඩි හානියක් දුම්රිය මාර්ගයට වෙලා තියෙනවා. ඉතින් මේ අපිට ඈත පේනවා ඉතින් දුම්රිය මාර්ගය ඇද්ද වෙලා තියෙන ආකාරය. මේ ඉන්නේ අපි බලන දුම්රිය ස්ථාන පාස් කළා මීටර් 400 500 කාපු හරිය තමයි මේ ඉන්නේ. දුම්රිය මාර්ගයට නම් මේ හරිය දැඩි ලෙස හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගයිස් දැන් වෙලාව හරියටම හවස 6 විනාඩි 10යි. දැන් ඉන්නේ බලන්න දුම්රිය ස්ථානේ පාස් කරලා එන ටනල් නම්බර් 9 ගාව. ඉතින් මේ අපේ ගමන් මගේ අවසාන තැන. ඉතින් ඔබට පේනවා ටනල් නම්බර් 9 ගාව ලොකු පස් කණ්ඩිය කඩාගෙන ඇවිල්ලා දුම්රිය මාර්ගය අවහිර වෙලා තියෙන ආකාරය. ඉතින් ඉහළින් පස් කණ්ඩිය කඩාගෙන ඇවිල්ලා උමන් මාර්ගයත් එක්ක උමන් මාර්ගයේ කට ගාව තමයි මේ විදිහට උමන් මාර්ගය වැහිලා තියෙන්නේ. ඔබට ඒක තමයි මේ විදිහට බලා ගන්නට පුළුවන්. ඉතින් මේ තමයි අපේ ගමන් මගේ අවසානය. අපි කිව්වේ හඹුක්කනේ ඉඳන් බලනට පයින් එනවා කියලා. මේ දිට්ටා සුලිකුඩ අනුවන සාද වෙච්ච ආපදා ටික ඔයාලට පෙන්වන්න දුම්රිය මාර්ගයට. ඉතින් ඔයාලා දකින්න ඇති බරපතල හානි දුම්රිය මාර්ගයට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඉහළ තියෙන පස් කණ්ඩිය තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තමයි අවසාන වෙලා තියෙන හානිය. ඉතින් බරපතලම හානි සිද්ධ වෙච්ච එක තමයි මේ ගයිස් ඔබට මේ පේන්නේ ටනල් නම්බර් 9 අභිහිර වෙන විදිහට ආපු පස් කණ්ඩිය තමයි ඔබට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ දැන් වෙලාව 6 වෙලා විනාඩි 10ත් 15ත් අතර කාලේ තමයි අපි මේ ඉන්නේ. අපි රඹුක්කනේ ඉඳන් බලනට දිට්ටා සුලිකුණාට නිසා වෙච්ච අනතුරු ඔන්න ඔය විදිහට තමයි ඔයාලට අරගෙන ආවේ. හරියටම පැය 8ක විතර ගමනක් තමයි අපි මේ ආවේ. දැන් නම් හරියටම හොඳටම මහන්සි. මේ සෙට් එක නිකන් හරියට බාගෙට මැරිලා ඉන්නේ. ඉතින් අපි ගමන නිමා කරන්න තමයි යන්නේ. ඉතින් මාත් එක්ක ගමනට ආපු අපේ සෙට් එකට ස්තුතිවන්ත වෙනවා. ඉතින් නරඹන ඔයාලට කියන්නේ දිගටම අපිත් එක්ක වෙලා ඉන්න. වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ බලන්න නැත්නම් අපේ YouTube channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් මේ තමයි දිට්ටුවා නිසා උඩට දුම්රිය මාර්ගයේ රඹුක්කන ඉඳලා බලනට වෙච්ච දරුණු මනතුරු. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ ආයෙනම් මේ වගේ අනතුරු මේ ලංකාදීපේ වෙන්න එපා කියලා. ඉතින් අපිත් එක්ක රැඳිලිට ඔයාලට හදවතින් ස්තුතියි. නැග ගිහින් එන්නම්. ජය වේවා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. අපි හිතමු අතේ. Haha.